ගෙඩිය කපාගමු. පොල් තෙල් පොඩ්ඩක් දාලා කපාගමු. කොහොල්ල අයින් කරගද්දි අනිවාර්යෙන් මේ අතේ වතුර ටිකක් හරි පොල් තෙල් පොඩ්ඩක් හරි ගාලා ගන්න. නැත්නම් අතේ ඇවිල්ලා විනාශයක් තමයි වෙන්නේ. මේක තඹ ගන්න ඕන හින්දා පොඩි කෑලි වලට ඕන හින්දා පෙතිරික් කපලා කටයක් කරගමු. මේ විදිහට පෙතිරිකෙත් පෙතිරික් කප අයින් කරගමු. කොහොල්ල. එතකොට මේ ලේසි. දැන් අපි මේ බඩේ තියෙන කොස් පොත්ත අහක් කරගමු. මෙහෙම මේ වතුර කපලා වෙලා අයින් කරගද්දි පොළොස් ගෙඩිය වටේ අයින් කරගන්න ලේසි. දැන් මෙහෙම අයින් කරගෙන අපි කෑලි වලට කපා ගමු. මේක කෑලි වලට කපා ගමු. ඒක ලේසි. ඒ කියන්නේ සාමාන්‍ය සයිස් වලට මේක කොහොමද තඹ ගන්නවා. වතුර ඉතර දාගන්න. නැත්නම් මේ කහට දිවෙනවා වෙනවා. ඔය කට්ටියට මේක කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන්. මොකද අපි මේක තම්බන්න ගන්න හින්දා එහෙම අවුලක් නැහැ. මේ ගානට කපා ගත්තත් අවුලක් නැහැ. අපි මේ පොළොස් ටික තම්බ ගන්න වාදනයට දාගමු දැන්. දැන් වතුර ටිකක් දාගමු. මේක තැම්බෙන ප්‍රමාණයට බලලා වතුර ටිකක් දාගමු. දැන් මේක තැම්බෙන්න තියෙන හින්දා ලුණු ටිකක් දාගන්න. පොඩ්ඩක් වැඩිම වතුර දාගත්තත් කමන්නේ. මොකද අපි ආයේ මේක තැම්බිච්චාම මේ ටික අයින් කරලා ගන්න ඕනේ. පොළොස් ටික අයින් කරලා ගන්න ඕනේ. ඊට වත්තු කරගෙන මූඩියම අහලා තැම්බෙන්න දියමු. එතකන් අපි ඊටු ටික කරගමු. පටන් ගමු. කරිය දාගන්න ලුණු ගෙඩියම සුද්ධ කරගෙන ලැහැත්ති කරගමු. අපි මේ ලුණු ගෙඩිය කපා ගන්න කලින් මේ උඩ ටික උඩ කෑල්ල ගලවලා අයින් කරන්න ඕනේ. අලේ මේක තිත්තයි. ඒ හින්දා ඒක අයින් කරගමු. ඊට පස්සේ අපි ලුණු ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. සරට කන්න ආස කට්ටියට මේ වගේ දෙයක් එක්ක වරකට තව ගන්න. ගමු පොඩියට මේක කපා ගන්න. මොකද හරියට දාගන්න නිසා පොඩියට කපාගෙන මේක චොප් කරගමු. මාර සුවඳක් තියෙන්නේ. නාස් දෙකට දැනෙනවා මේකේ සුවඳ. සා සැර. වැඩේ තවත් අමාරු වැඩක්. සුදුරුවන් ගෙඩිය අපි සුද්ධ කරගෙන ඉති 3ක් විතර ගලවගමු. ගලවලා ඒක පොඩියට කපා ගමු. සුදු ලුණු වැඩිපුර ගන්නවා නම් හොඳයි. මොකද මේ සුදු ලුණු දැම්මොත් සුවඳයි රසයි දෙකම තියෙනවා. මම නම් අද මගේ ගත්ත ප්‍රමාණය හැටියට සුදු ලුණු බෙකි 4ක් විතර වගේ තමයි ගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක ගන්න ප්‍රමාණයත් එක්ක රසයි සුවඳයි වැඩි වෙනවා. බෙකි 4 චූටියට කපා ගමු. මේ විදිහට මුලින් කපාගෙන බෙකි 4ම අපි දැන් මේ රම්පේ ලොකුවට කඩා ගන්න. මොකද මේ අපි කරියට දාලා ඉවරලා මේ රම්පේ කෑලි අයින් කරනවා. මේකේ රස විතරයි අපි කරියකට ආමු කරගන්නේ. ඒ හින්දා මේ ලොකුවට මේ විදිහට හපලා ගන්න. ඒක කරපින්චා ඉතින් එක්ක වගේ පොළ ටික සෝදලා මේක ගමු. අපි මේ කරපින්චා ටික දැන් පොඩියට පොඩ්ඩක් කපා ගමු. මොකද කරපින්චා එක අපි මේ විදිහටම තියාගන්නවා. ඒ හින්දා පොඩියට කැවෙන්න අරින්න. දැන් පොළොස් එක භාගයට තැම්බිලා තියෙන්නේ. අපි භාගයට තැම්බුනහම තමයි කහ පොඩ්ඩක් එක්කව කරගන්න. මොකද මුලින්ම කහ එක්කව කරගත්තොත් පොළොස් එක තැම්බෙන්නේ නැහැ. ඒ හින්දා පස්සේ තමයි කහ එක පොඩ්ඩක් එක්කව කරගන්න. අපේ පොළොස් එක දැන් තැම්බිලා තියෙන්නේ. අපි ලිප් ඔෆ් කරගෙන මේ පොළොස් ටික මෙහෙම බාගමු. මොකද සුදුකුත් එක්ක දැන් පොළොස් ටික තැම්බිලා තියෙන්නේ. තම්බගත්ත පොළොස් ටික අපි මෙහෙම වාදනයට දාගමු. අපි දැන් අපේ පොළොස් ටික දැන් රස්නේ පිටින්මනේ තියෙන්නේ. අපි මෙහෙම පොඩි කරගමු. පොළොස් ටික හොඳට පොඩි කරගන්න. ඒක කරියට දාලා හදා ගන්න ලේසි අපිට. සාමාන්‍ය ගානට දැන් පොළොස් ටික හොඳට මේ තියෙනවා. අපි හොම පොඩි කරගමු. අපි කරිය හදා ගන්න. බඩ
ටිකක් එක්කව කරගමු. මේක බටර් එක්කව කරගද්දි පොඩ්ඩක් එක්කව කරගන්න. ඒ කියන්නේ කෑම එක ගොඩක් කල් දවස් තියාගන්න. ඒ කියන්නේ අපි හදාන කෑම එක හදාගෙන ගොඩක් දවස් තියාගන්න ඕන නම් බටර් පොඩ්ඩක් එක්කව කරගන්න. මොකද වතුර ගතිය තියෙන්න බෑ. එතකොට කල් තියාගන්න බෑනේ. ඒ හින්දා බටර් පොඩ්ඩක් එක්කව කරගත්ත අපි මේ ටික ෆ්‍රයි කරගන්න ඕනේ හින්දා විතර. බටර් පොඩ්ඩක් එක්කව කරගෙන අපි හරි හදාගමු. අපි එක වතු කරගෙන බටර් ටික පොඩ්ඩක් රත් වෙන්න ඇරලා අපි දැන් මේ බටර් එකට අබ පොඩ්ඩක් දාගමු. අබ එක මේ වෙච්චම හොඳ රසක් තියෙනවා හරියකට. අබ ටිකත් හොඳට පුපුරන්න දීලා ඊට පස්සේ අපි සුදු ලුණු ටික එක්කව කරගන්නවා මේ විදිහට. සුදු ලුණු ටික කොහොම එක්කව කරගන්න. අපේ ලුණු ටික එක්කව කරගන්නවා. ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න. මොකද සුදු ලුණු ටික නැත්තම් පොඩි වෙනවා මේ ෆ්‍රයි වෙන්න ඉඩ තියෙනවා ගොඩක්ම. කල් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි ස්පයිසස් ඉදිරියට ගත්ත අපි චිලි මිරිස් ටික එක සෙට් කරගෙන පම්පේ කරපිංච ටිකත් එහෙම එක්කව කරගන්නවා. ඔය විදිහටම ඊට පස්සේ අපිට හොඳ සුවඳක් එක්ක දැන් මේ ටික බැදෙනවා. අපි දැන් මුලින්ම මේකට අවශ්‍ය කරන කහ එක්කව කරමු. මේ කහ පාට පොඩක් කෙනින්ද කහ පොඩ වැඩියෙන් කරගෙන ඊට පස්සේ ලුණු අපි රස හැටියට දාගමු. ඊට මිරිස් කුඩු අන්දක් විතර තමයි ස්පයිසි කන්න විදියට දාන විදියට. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ඇඳි භාගයක් දාගත්තා. කෑලි මිරිස් පොඩ්ඩක් දාගන්න. මොකද කෑලි මිරිස් පොඩ්ඩක් දාන්නේ නැහැ. අපේ ස්පයිසස් ටික දැන් බැදලා තියෙන්නේ. දැන් අපි මේ සැමන් එක ඇඩ් කරගමු මේකට. මේකේ වතුර ටික අයින් කරගෙන අපේ කරියකට දාගන්න. මොකද වතුර තිබ්බොත් එහෙම කරියත් කල් තබා ගන්නත් බෑ. අපේ හදන කෑම එක කල් තබා ගන්නත් බෑ. අපේ කිච්චි සැමන් එක දාගමු. මේ සැමන් ටිකත් එක්ක හොඳට අරවා ටික ෆ්‍රයි කරන්න. අපේ දැන් කරිය එක ඉවරලා තියෙනවා. ඒ හින්දා පොළොස් ටික තඹ ගත්තා පොඩි කරගත්ත පොළොස් ටික අපි මේකට ඇඩ් කරගමු. එලට ආවෙන තියෙන මාල් සුවඳක් එක්ක කරිය එක තියෙනවා. අපේ කරිය දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපි දැන් අපේ බැටර් එක දාගමු. මුලින් මික්තරයක් කරලා දාගමු. ලුණු පොඩ්ඩක් දාගමු. ලුණු චුට්ටක් දාගන්න. ඊට පස්සේ ගම්බිරිස් පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ ඒ ටික අපි මික්ස් කරගෙන ඉමු. ඊට පස්සේ අපි මේකට පිටි එක්කව කරගමු. ඒකටම අපි කඩල පිටි මේසෙ ඇති භාගයක් විතර දාගන්නවා. වැඩි දාගන්න එපා. සමාන ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මික්ස් කරගෙන අපි වතුර එක්කව කරගමු. බැටර් එකේ එකට ගාන හරියන්න වතුර දාගෙන කොටයිලා තියෙන්නේ. දැන් අපි මේකට කහයි මිරිස් කුඩු චුට්ටක් එක්කව කරගමු. පොඩ්ඩ එක්කව කරගන්න. වැඩි එක්කව කරගන්න එපා. පාට පොඩ්ඩක් වැදගත්. ඒ හින්දා අපි දාගමු. පොඩ්ඩ දාගෙන අපේ බැටර් එක දැන් පොඩ හැදිලා තියෙනවා. අපි දැන් මේක ජෙනරේටර් දාලා තේරා ගමු. ඔයගොල්ලෝ නොයිස් ටිප් එකක් තියෙනවා මේකට වඩාත් ලේසි. ඒක දාගමු. මම මේ සෑන්ඩෙන් දෙකක් විතර දාගන්නවාද. මේ සෑන්ඩෙන් මේ ඊට පස්සේ ඒක ෆ්ලැට් වෙන්න වටේට කරක ගන්න. ඔය විදියට ඊට පොඩ්ඩක් හත් වෙන්න දියන්න. දැන් අපි දැන් හදාගත්ත කරිය මෙදින් තියලා මේක උතා ගන්න විදියකුත් තියෙනවා. කරවිංච රම්පේ කොළ දාන්න එපා. ඒත් අපි ඒක ලොකුන් කපාන දෙන්නේ. මේක මුලින් මේ දෙපැත්තෙන් මේ විදියට නමලා ඊට පස්සේ මේක මේට කරන්න. ඊට පස්සේ රෝල් කරන්න. එතකොට ඒක ලස්සනට
එනවා රෝල් එක වගේ. නැත්තම් දෙපැත්තේ යනවා. මේකේ දෙපැත්තේ යන්නේ නැහැ. අපේ රෝල්ස් එක හදාගෙන ඉවරයි. ඒත් කරේ ඉතුරු වුණා. මේ ඒ හින්දා අපි දැන් කට්ලට් එකක් ඒකෙන් හදමු. මේකේ කරියම සාමාන්‍ය ගාන බෝල වලට අපි ගොලි කරගෙන අපි හදාගත්ත පැටේකම ඉල්ලලා බිස්කට් කුඩු වලලා රසමස කට්ලස් හදාගමු. හදාගෙන ඉල්ලලා බිස්කට් කුඩු වල කට්ලට් ගොලිය අපි එකපාරයි නල්ලගත්තේ. අපි දෙපාරක් බැටයකට දාලා අල්ලගමු. මොකද එතකොට අර බිස්කට් කුඩුත් එක්ක ලස්සනට මේ පාටට රන්වන් පාටට බැදෙනවා. ඒ හින්දා දෙපාරක් අල්ලගමු. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි අපේ රෝස් ටික දාගමු. මේ ලෙවෙන් යන මේ හයියට තියෙනවා. අපි අද තෙල් ටිකයි දෙන්නේ. ඔය කට්ටියට පුළුවන් ගැඹුරු තෙලෙන් මේක බැද ගන්න. මේක ඔය කට්ටිය බැදගද්දි මේක ගැඹුරු තෙලේ බැද ගන්න. එතකොට මේක එකම කලර් එකකට ලස්සනට බැදිලා එනවා. ගැඹුරු තෙලේ බැද ගන්න. ගන් පාම් පාට වෙද්දි මේක බාලා ගන්න. මොකද මේක ෆ්‍රයි වුණා. මේකේ මේ හීට් එක තියෙන හින්දා අපි එළියට ගත්තාම මේක කලර් වීමක් අපි දැන් අපි කට්ලට් ටිකක් රෝල් විදිහටම බෙදගමු. ඒකත් ඔය කට්ටිය ගැඹුරු තෙලේ බෙද ගන්න. අගටියට වෙනවද? කට්ලට් ටික නම් ලස්සනට තියෙනවා රවුමට. අපි දැන් කට්ලට් ටිකක් තියාගමු. මේ සුපදිච්ච සුවදයි සේරම එක්ක වෙලා පාටට ලස්සනට තියෙනවා. ඔය කට්ටියට ගෙදරදීම හදා ගන්න පුළුවන් ලේසි රෙසිපියක්. අපි රෝල් එකක් රස විදිහට තියෙනවා. සෝස් කරනවා ටොමැටෝ සෝස් තමයි. අපි කට්ලට් එක කලවලමු. නම් ගානකමට තියෙනවා. මේවා කට්ටියට පේනවාද? රස විදිහට හදලා පේනවා. ඒකනම් මාර රහක්. ඔය කට්ටිය try කරලා බලන්න. රෝස් එකේ හරියම වුණාට කට්ලට් එකට හැදෙද්දි වෙනස් විදිහකට බැදින නිසා මාර වෙනස රහක් තියෙනවා. ඔය කට්ටිය කාලා බලන්න. මේක පොලොස් එක්ක හැපෙද්දි අමුතුම රහක් තියෙනවා. try කරලා බලන්න. අලවලට වඩා මාර රහක් තියෙනවා. කඩේ තියෙන අර රෝස් එකකට වඩා කට්ලට් එකකට වඩා මාරම රසක් තියෙන කාලා බලන්න.